සිසාරා මధుර සර වැඩසටහන් මාලාවේ මුල සිට අපට හමුවන හොරණ සිට පැමිණි මේනකා කුලරත්න. ආයිබෝන් මේනකා. ආයිබෝන්. මේනකා මුලින් ඉඳන්ම හිටපු කෙනෙක් විදිහට පහුගිය වැඩසටහනේ කොහොමද ප්‍රතිචාර ඔබට ලැබුණේ? ඇත්තටම අය ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම සංගීත කණ්ඩායම් එක්කත් ගායනා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. කොහොමද ආපු දුර? සතුටුයි. ඔබේ හඬත් සිසාරා මధుර සරයක් වෙලා දැන් සංගීත කණ්ඩායමක් එක්ක මොකක්ද සංගීත කණ්ඩායමේ නම? හංවැල්ලේ බ්‍රයිට් ප්ලේස් එක තමයි මම ගොඩක් මෙය කරන්නේ. ඒට අමතරව ලැබෙන හැම සංගීත කණ්ඩායම් වලින්ම ආරාධනාවක් ලැබෙන ඒවත් එක්ක ගායනා කරනවා. සතුටුයිද මේ ආපු ගමන් මඟ ගැන? සතුටුයි ගොඩක්. කොහොමද රැකියාවේ කටයුතු? රැකියාවේ කටයුතු කරගෙන යනවා. ඇත්තටම මතක් කරන්න ඕනේ මම සේවය කරන ආයතනයේ මගේ අංශ ප්‍රධාන එතුමියව. එතුමිය තමයි ඉතින් එයාගෙන් ඇත්තටම ලොකු සහයෝගයක් ලැබුණා. එතුමියගේ නම කියමු නැත්තම් හොඳ නැහැ. දිල්හානි මේ මිස් තමයි. ඉතින් එයාව අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ. දිල්හානි දියණි. ඉතින් ඇත්තටම මේ මිස්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. බොහොම ස්තුතියි වැඩවලට සහයෝගය දෙනවට. අවස්ථාව දෙනවට. මේනකා අද තෝරගන්න සින්දුව ටිකක් වෙනස් විදිහේ සින්දුවක්. හැබැයි මේක මේ සංගීත කණ්ඩායම් වල පිරිමිලාමයිනුත් කියන සින්දුවක්. ඒ කාලේ මට මතකයි මේ 80 දශකයේ මුල් කාලේ අපි පාසල් යනකොට ගුවන් විදුලියෙන් උදේට ඇහෙනවා මේ සින්දුව. හරිම ලස්සන ගීතයක්. මොකද්ද මේ විශේෂ හේතුවක් තියනවද ගීතය තෝරගන්න? එහෙම නැහැ. ඒ වුණාට මම ගොඩක් ආස කරනවා මේ චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ ගීතයක් තමයි. ඉතින් ඒ හඬට මම කැමතියි. ඉතින් මට හිතුණා ඒ ගීතය ගායනා කරලා බලන්න ඕනි කියලා. ඉතින් මම හිතනවා මේ වැඩසටහන එතුමිය බලනවා නම් එතුමියගෙන් කමෙන්ට් එකක් ලැබුණොත් ඒක හොඳ වුණාරක මම ගොඩක් සතුටු වෙනවා. අර ඉල්ලීම් තියෙන්නේ මේනකාගේ. ඒසි නෑ මේනකා කුලරත්න. මේනකා මේ channel C මේ සුවිශේෂ අවස්ථාවේ ඔබ මේ වේදිකාවේ ඉඳලා ජීවිතේ සමහර වෙලාවට විවිධ රැකියාවන් වලට ගිහිල්ලා ඔබත් මේ ශාස්ත්‍රයට සම්බන්ධ රැකියාවක නෙමෙයි ඉන්නේ කලා ශාස්ත්‍රයට සම්බන්ධ නැහැ. හැබැයි එහෙම ශාස්ත්‍රයක ජීවිතේ ගීත ගායන හීනේ ජය ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් දුකෙන් ඔයා දිහා බලාගෙන ඉන්නවනම් ඔයා මොකක්ද ඒගොල්ලන්ට කියන පණිවිඩය? ඇත්තටම යාළුවට කියන්න ඕනේ දැන් ඇත්තටම මම සේවය කරන්නේ ඇඟලුම් කර්මාන්ත ආයතනයක ඒ වුණත් ඒ තමන්ට හැකියාවක් තියෙනවා නම් ඒ ආයතන වලින් අනිවාර්යයෙන් මේකට අවස්ථාව ලබා දෙනවා. ඉතින් අර හැංගිලා ඉන්න එපා. තමන්ගේ හැකියාවක් තියෙනවා නම් ඒක ඉදිරියට ගෙනියන්න. ඉතින් ඒකට හොඳම අවස්ථාවක් තමයි මේ සිසාර මధుර සර කියන්නේ. ඉතින් මම කියනවා ඉතින් ඔයාලා මේ වැඩසටහන බලනවා නම් ඉතින් මම වගේම ආධුනික අය මේ සිසාර මధుර සර වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මේ තිරේ දිස්සෙන දුරකථනයට කතා කරලා ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ හැකියාවන් ඉදිරිපත් කරන්න. එහෙම වුණොත් මිදුලේ සූර්ය ගහ මුදුනේ නෙමෙයි ඔයාගේ හදවත ඇතුළෙම ඔයාට පේන්න තියෙවි රන් අරුණලු නැගෙන රාවය හඬ රිද්මය. එහෙමනම් අද සිසාරා මధుර සරතුලින් ගායනයට ආරාධනා කරනවා. ආරම්භයේ සිට මෙහි මේ වේදිකාවේ ගායමින් අද සංගීත කණ්ඩායමක ගායිකාවක් බවට පත් වුණු හොරණ සිට පැමිණි මේනකා කුලරත්න.